ආයුබෝවන් දෙවන වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණියේ 2023 අවුරුද්දේ පැවතු ගණිත ප්‍රශ්න පත්‍රයක්. 10 වසරේ තියෙන විෂය කරුණු තමයි මේකට අන්තර්ගත වෙන්නේ. ඉතින් 10 ඉන්න ඔබටත් 11 මෙවර සාමාන්‍ය පෙළ ලියන ඔබටත් පුළුවන් මේ වීඩියෝ එක නරඹලා ඔබේ දැනුමට කරුණු එකතු කරගන්න. විෂය කරුණු බෙහෙවින් ඔබට වැදගත් වේවි. පළවෙනි කරුණ තමයි ඔබට තියෙනවා 10 පෙළ පොතේ කතා කරන ප්‍රතිශත පාඩම. මේ ප්‍රතිශත පාඩමේදී වරිපනම් බදු ගැන කතා කරනවා. තක්සේර වටිනාකම 60000ක් වන නිවසකට 4500ක් බද්දක් ගෙවනවලු ප්‍රතිශතය අහනවා. 60000ට 4500යි නම් 100කට සුළු කරලා ගන්න. එතකොට 7.5යි සුළු කිරීමේ පිළිතුර. දෙවෙනි ප්‍රශ්නය තමයි ඔබෙන් අහනවා 10 පෙළ පොතේ පළවෙනි පාඩම පරිමිතිය. අඳුරු කළ කොටසේ පරිමිතිය හොයන්නලු. අඳුරු කළ කොටසේ මේ සමචතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත වෙනවා මේ පැති. සමචතුරස්‍රය ගත්තන් පස්සේ මෙතෙන්ට 14ක් යනවා, මෙතෙන්ට 14ක් වෙනවා. එහෙමනම් අඳුරු කළ කොටසේ පරිමිතිය හොයන්න මෙන්න මේ ඡාපයේ දිග අපි හොයා ගන්න ඕන. ඡාප දිග හොයන්නේ 4න් 1යි 2πr භාවිත කරලා. එහෙමනම් 4ක් 1යි 4ක් 2 14යි කියලා සුළු කරන්න පුළුවන්. දෙවරක් 1යි දෙවරක් 2 කියලා සුළු කරන්න පුළුවන්. මේ දෙකට මේ දෙක කපලා ඉවත් වුණාම මේ කොටසේ සෙන්ටිමීටර් 22ක් වෙනවා. ඡාප දිග 22ට 28 එකතු වුණාම සෙන්ටිමීටර් 50ක් වෙනවා. තුන්වෙනි ගැටලුව තමයි ඔබට තියෙනවා භාග විජය භාග. එතකොට විජය භාග ඇතුළත් සමීකරණ 10 පෙළ පොතේ තමයි ඔබට මේකත් උගන්වන්නේ. එහෙමනම් මේ විජය භාග හරය සමාන කරවුවොත් 6ට සමාන කරන්න වෙනවා. මෙතන උඩ යට ගුණ කරලා ගත්තම දෙවරක් 2 4ක් වෙනවා. 4න් එකක් 3ක් වෙනවා. හරය සමානයි දෙවරක් 3 6යි x ට. එහෙමනම් ඒක හරස්පද ගුණ කිරීමෙන් තමයි අපිට අවසාන උත්තරේ ගන්න පුළුවන්නේ. 3 අරක් 10 30 විදියටත් ඒ වගේම 6 වරක් x ගුණ වෙනවා. 6x ගුණ වෙනවා. එකෙන් ඒතර 6x. දෙපැත්ත 6න් බෙදවුවොත් x සමානයි 5 කියන පිළිතුර ඔබට ගන්න පුළුවන්. හතරවෙනි ගැටලුව විදියට ඔබට කතා කරනවා රූපේ දී ඇති අගය අනුව x අගය හොයන්න කියලා කියනවා. අපි දන්නවා 10 පෙළ පොතේ කතා කරන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියලා. එහෙමනම් ඔබට පුළුවන් මෙන්න මේ C කෝණය, මේ මෙතන කෝණය අපි දන්නවා මේක සමද්විපාද ත්‍රිකෝණ නිසා මේ කෝණය එකිනෙක සමානයි. නේද? එතකොට ඔබ දන්නවා මේ කෝණ බද්ධ කෝණ දෙකක් මේ තියෙන්නේ. මේ බද්ධ කෝණ දෙකෙන් බද්ධ කෝණ දෙක එකතු අංශක 180යිනේ. එහෙනම් 180න් 114ක් ගියාම මෙතෙන්ට 66ක් යන්න ඕනනේ. මෙතෙන්ට 66ක් යන්න ඕන. එහෙමනම් මෙතනටත් 66ක් යනවා. දැන් ඔබෙන් අහන්නේ x අගය අහන්නේ. අපි දන්නවා 66යි 66යි එකතු කරලා 180න් අඩු කරන්න මේ කෝණය අංශක 48කින් යුක්ත වෙනවා. ඒ ත්‍රිකෝණයේ බාහිර කෝණ සම්බන්ධයෙන් අහපු ගැටලුවක්. ඊළඟට අපි දන්නවා 10 පෙළ පොතේ කතා කරනවා 7 වෙනි පාඩමේදී වර්ගජ ප්‍රකාශනවල සාධක හොයන විදිය. එහෙමනම් මේ තියෙන්නේ ඒ වගේ ගැටලුවක් විසඳන්නලු. ඔබට පේනවා මේ ද්විපද ප්‍රකාශන දෙකක් බිඳුවට සමානයි. එහෙමනම් අපිට ලියන්න පුළුවන් මේ ප්‍රකාශන දෙක x ධන 3 බිඳුවට සමානයි කියලා ලියන්න පුළුවන්. නේද? ඒ වගේම තමයි මේ x ඍණ 8ත් බිඳුවට සමානයිනේ. අපි ඒක සම්බන්ධ කරන මෙහෙම විසඳීමේදී හෝ x ඍණ 8 සමානයි බිඳුවයි. දැන් අපිට පුළුවන් ලැබිලා තියෙන සරල සමීකරණයේ උත්තරේ ධන 3 විරුද්ධ අතර ගියාම ඍණ 3 වෙනවා. x සමානයි ඍණ 3යි. ඍණ 8 විරුද්ධ අතර ගියාම ධන 8 වෙනවා. එක පිළිතුරකට ලකුණු එක ගානේ තමයි ලකුණු දෙකක් ඔබට වෙන් වෙන්නේ. 6 වෙනි ගැටලුව ත්‍රිකෝණාංග සාම්‍ය. ඔබේ 10 පෙළ පොතේ 5 වෙනි පාඩමේ ත්‍රිකෝණාංග සාම්‍ය කතා කරනවා. එහෙනම් අංග සම ත්‍රිකෝණ යුගල තෝරන්නලු. එහෙමනම් ඔබට පේනවා මම තෝරලා තියෙනවා මෙතන පිළිතුර විදියට XYZ ත්‍රිකෝණයේ LMN ත්‍රිකෝණයට අංග සමයි කියලා. මේ බලන්න XYZ ත්‍රිකෝණේ ඔබට පේනවද මෙතන අංශක 60ක් තියෙනවා. මේ හරියට අංශක 60ක් තියෙනවා. ඒ වගේම
අපිට මෙතෙන්ට අංශක 30ක් ගියාම 60යි 30යි 90යි මේකටත් යන්න එපා 90ක්. දැන් මෙතනත් 90ක් තියෙනවා 90 60 150යි මෙතෙන්ට 30ක් යන්න එපාය නේද? ඉතින් එහෙම ගියාම පේනවද ඔබට අංශක 30 කෝණයක් තියෙනවා අංශක 60 කෝණයක් තියෙනවා. ඔබට පේනවා නේද 60ට බද්ධ වෙලා ඉන්න පාදය මේකෙත් 60ට බද්ධ වෙලා ඉන්න පාදෙට සමානයි කියලා. එහෙමනම් මේ හරියේ කෝණ දෙකකුයි පාදකුයි සලකලා කෝපාව අවස්ථාවට මේ ත්‍රිකෝණ දෙක අංග සම ත්‍රිකෝණ දෙකක් හැටියට නම් කරන්න පුළුවන්. හතවෙනි ගැටලුවේ කතා කරනවා සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්න කියන්නේ රොම්බසයක් කියන්නේ පාද සමාන බහුවස්ත්‍රයක්. මේ බහුවස්ත්‍රය ගැනයි ඔය අහන්නේ. රොම්බසයක පාද සමාන වන අතර එහි විකර්ණ ලම්බව සමච්ඡේදනය වෙනවා. විකර්ණ කියලා කියන්නේ මෙන්න මේවා. ඒවා සමච්ඡේදනය වෙන්නේ ලම්බකව. රොම්බසයක් ඇඳලා බලන්න ලම්බකව විකර්ණ සමච්ඡේදනය වෙනවා. 8 වෙනි ගැටලුවේ කතා කරන කුලක ගැන. බලන්නකෝ A ඡේදන B අනුපූරක. B අනුපූරක කියපුවාම B ට අයිති නෑ කියන එකනේ. මෙන්න B ට අයිති කුලකය බලන්න. එහෙමනම් B ට අයිති කුලකය හැර අනිත් ඒවා පාට වෙනුන ඡේදනය කියලා තියෙන නිසා අපිට ඒ ඡේදන කොටස ගන්න වෙන්නේ මෙන්න මේ කොටස විතරයි. දැන් එහෙමනම් B ට අයිති කොටස පාට වෙන්න බෑ. එහෙමනම් මේ කොටස ගත්තොත් වැරදි. එහෙමනම් මේ විදිහට තමයි ඒ ඡේදන B අනුපූරක කුලකය පාට කරන්නේ. 9 වෙනි ගැටලුව ගන්න පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතරද කියලා අහන්නේ. එතකොට 49 සහ 64 තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට මේ තමයි මූල. 49 මූලය 7 64 මූලය 8 විදිහට තමයි සලකන්න වෙන්නේ. ඔබට කියනවා 12 වෙනි ගැටලුවේදී බිංදුව 4 ලක්ෂය හරහා ගමන් කරන සරල රේඛාවක අනුක්‍රමණය 3 වෙනවා. එහෙමනම් අනුක්‍රමණය කියන්නේ m. එතකොට මෙන්න මේක y සමානයි mx ආකාරයට ලියා දක්වන්නලු. එහෙමනම් මේ ඇවිල්ලා c අන්තක් ගන්න බිංදුවේ 4 කියන්නේ මේ තමයි c. එන අනුක්‍රමණය තමයි m කියන්නේ. ඔබට එනම් ලියවුවොත් y සමානයි mx ධන c ආකාරයට අනුක්‍රමණය 3යි x c කියලා කියන්නේ 4යි. එහෙමනම් y සමානයි 3යි x ධන 4 කියලා මෙන්න මේ විදිහට අපිට සටහන් කරන්න පුළුවන්. සරල රේඛීය සමීකරණයක ඛණ්ඩාංක දන්නව නම් අන්තක් ඛණ්ඩය දන්නව නම් අපිට පුළුවන් ඔය විදිහට y සමාන mx ධන c ආකාරයට සමීකරණය ලියන්න. තුන්වෙනි ගැටලුවේ ගුණෝත්තර ශ්‍රේණියක 8 වන පදය පළමු පදයේ 8 වන අතර පොදු අනුපාතය 2 වේ. මෙම ශ්‍රේණියේ 15 වන පදයේ දෙකේ බලයක් විදිහට දක්වන්න. අපි දන්නවා 15 වන පදයේ ලියන්නේ AR 14 වෙනි බලය කියලා. එකක් අඩු කරලා තමයි ලියන්නේ. එහෙමනම් ඒ වලගේ 8යිනේ. එහෙනම් 2 14 වෙනි බලය. 8 කියන්නේ 2 3 වෙනි බලයනේ. 2 3 වෙනි බලය ගුණ කිරීම 2 14 වෙනි බලය. පාද සමාන බල ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවානේ 14යි 3යි 17යි. 2 17 වෙනි බලය තමයි උත්තරේ වෙන්නේ. බලන්න 14 වෙනි ගාන කුඩා පොදු ගුණාකාරය හොයන්න කියනවා. එකිනෙක වෙනස් වීජීය පදවල වැඩිම බල තමයි කුඩා පොදු ගුණාකාරය හැටියට එන්නේ. එහෙනම් x වර්ග y. 4 2 3 කුඩා පොදු ගුණාකාරය අපි දන්නවා 12 වෙන්නේ. එහෙමනම් 12x වර්ග y තමයි අපි යොදාගන්නේ. එතකොට ඔබට පුළුවන් 4 2 3 කුඩා පොදු ගුණාකාරය හොයාගන්න මේ විදිහට ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. මේකෙන් දෙකෙන් බෙදෙන සංඛ්‍යා බෙදෙනවා. දෙවරක් 2 4යි. 2ට 1යි 3 බෙදෙන්නේ නැහැ. නැවත බෙදනවා 2කින් 1යි 1යි 3 බෙදෙන්නේ නැහැ. නැවත බෙදෙනවා 3න් බෙදිලා අවසාන වෙද්දී දෙවරක් 2 4යි 4 වරක් 3 12යි කියන උත්තරේ තමයි මේ ගත්තේ. ඒ කුඩා පොදු ගුණාකාරය හොයනකොට අපි කරන ක්‍රියාවලිය. 15 වෙනි ගැටලුවේදී ඔබට කතා කරනවා කේන්ද්‍රික ඛණ්ඩයේ ඔව් වෘත්තයේ දී ඇති තොරතුරු අනුව x යගයයි. x තියෙන්නේ මේ කෝණයනේ. එතකොට ඔබට පුළුවන් x වලාගේ හොයන්න. මේ තමයි වෘත්ත ඛණ්ඩයක් තියෙන්නේ. එක් වෘත්ත ඛණ්ඩයක සිට කේන්ද්‍රය මත ආපාත කෝණය එම ඛණ්ඩයේ සිට ඉතිරි කොට මත ආපාතිත කෝණයෙන් දෙවෙනි. මෙතන 80ක් තියෙනවා මෙතෙන්ට 40ක් යනවා.
ඒතර එතෙන්ට 40ක් යනවා. දැන් ඔබට පුළුවන් එහෙම හදාගෙන 60යි 40යි 100යි මෙතෙන්ට 80ක් එනවා. එහෙමනම් මෙතෙන්ටත් 80ක් එනවා මේ කෝණයටත් 80ක් එනවා. දැන් මෙතන 80යි මේ කෝණෙත් 80ක් වෙනවා. 80යි 80යි 160යි. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 180ක් වෙන නිසා මේ කෝණයට 20ක් යනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා රූපය සලකුණු කිරීමෙන් ඔබට පුළුවන් නිවැරදිව ජ්‍යාමිතීය තල රූපවලට නිවැරදි උත්තර ලබා ගන්න. 16 වෙනි ගැටලුව තමයි එක්තරා සංඛ්‍යා ව්‍යාප්තියක පන්තිපාන්තර කිහිපයක් පිළිවෙලින් මේ විදිහට තියෙනවා. පන්තිපාන්තරවල 15 මායිම මේ තියෙනවා 61 70 කියන පන්තිපාන්තරේ 15 මායිම වෙන්නේ මේ තියෙන්නේ පන්ති සීමා තමයි පන්ති මායිම් වලට ගෙනියන්නේ. එහෙමනම් මේවා තමයි සීමා. අපි දන්නවා පන්ති සීමාවක තියෙන 15 තියෙන අගෙන් 0.5ක් අඩු කරපුවාම 15 මායිම වෙනවා. 61න් 0.5ක් අඩු කරපුවාම 60.5යි. ඉහළ මායිම වෙන්නේ 70.5ක් එකතු කරපුවාම 70.5 කියන අගය. 17 වෙනි ගාන පිරිමි 7ක් සහ ගෑනු 6ක් සිටින බසයකින් ඊළඟ නැවතුම් පොලේ පිරිමි මගේකු බැස යාමේ සම්භාවිතාවය සොයන්න. 7යි 6යි 13යිනේ. 13න් 7ක්නේ පිරිමි. බලන්න සරල උත්තරයක් 13න් 7යි සම්භාවිතාවය ඒ ගැටලුවට උත්තරේ. ඊට පස්සේ කියනවා ඒහි අගය හොයන්න කියලා. අපිට පුළුවන් මේ තියෙන අගය ලඝු ආකාරයෙන් දීලා තියෙන ප්‍රකාශන දර්ශක ආකාරයට දෙකේ පස්වෙනි බලය සමානයි ඒ වලට. දෙකේව පහක් පුන පුනා ගුණ කරවුවොත් ඒ සමානයි 32 කියන උත්තරේ එනවා. දෙකේව පහක් එකිනෙක ගුණ කරන්න. එතකොට ඔබට දෙකේව පහක් එකිනෙක ගුණ කිරීමෙන් ඒ වලට උත්තරේ ගන්න පුළුවන් ඒ සමානයි 32 කියලා. දෙවරක් 2 4 4 වරක් 2 8 8 වරක් 2 16 16 වරක් 2 32. පැහැදිලිද? 19 රූපයේ දැක්කන කේන්ද්‍රය ඕවන වෘත්තයේ AB යනු සෙන්ටිමීටර් 24ක් වන ජ්‍යායකි. OX සමානයි සෙන්ටිමීටර් 9ක් නම් වෘත්තයේ ආරය සොයන්න. එහෙමනම් ඔබට දීලා තියෙනවා මේ වෘත්තයේ ඕවන වෘත්තයේ AB යනු සෙන්ටිමීටර් 24යි. AB 24නේ අපි දන්නා මේකට 12 ගානේ බෙදලා යනවා. දැන් වෘත්තයේ ආරයේ තියෙන කේන්ද්‍රයේ සිට වෘත්තයට ඇති දුරනේ. එහෙමනම් පයිතගරස් සම්බන්ධය දැම්මොත් OB වර්ගය අපිට දාන්න පුළුවන් OB වර්ගය සමානයි 12 වර්ගය ධන 9 වර්ගයට. 12 සරත් 12 144ක් වෙනවා. 9 වරන් 9 81ක් වෙනවා. එතකොට OB වර්ගය සමානයි ඒ විදියට අගයට 144යි 81යි එකතු කරපුවාම 225යි 225 ඒ මූලය සෙන්ටිමීටර් 15ක් වෙනවා. එහෙමනම් අපි කතා කරන්නේ 20 වෙනි ගැටලුව. ඉතින් මේ වගේ ගැටලු දිගටම ඔබට පුළුවන් අපිත් එක්කලා සම්බන්ධ වුණොත් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල තියෙන ගැටලු මේ ආකාරයට විසඳා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් දිගටම අපිත් එක්කලා මේ YouTube channel එකත් එක්කලා සම්බන්ධ වෙන්න. ඉතින් ඔබේ ගණිත පෙළ පොතේ තියෙන පාඩම් වල සුවිශේෂී පාඩම් තියෙනවා නම් අවශ්‍ය